හලෝ ළමයි ඔයගොල්ලෝ හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් මේ අපි වෙසක් බලන්න යන ගමන් වේලස්සනින්ම ගියා ඊයේ මොකද වහී කියලා හිතුන නිසා. ඔන්න මගේ පළවෙනි දන්සල අපිට හම්බුණා. මම ගියා මුලින්ම අපිට හම්බුනේ හැබැයි සිනිසම්බල් පාන් දන්සලක්. සිනිසම්බල් පාන් දන්සල් වලින් තමයි පටන් ගත්තේ. දවසම වැඩිපුරම සිනිසම්බල් පාන් තමයි අපිට හම්බ වුනේ. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මගේ වීඩියෝ එක. මං හිතන්නේ මේ මගේ තුන්වෙනි දන්සල කිරිකෝපි දන්සල මම බිව්වේ නෑ අපේ හස්බන්ඩ්ා තමයි බිව්වේ මේ හතරවෙනි අයිස්ක්‍රීම් අපිට හම්බුණා පොප්සිකල් මෙතන අපිට තව හම්බුණා මේ පෝල් කේක් වගේ කේක් වීඩියෝස් නෑ මේ තියෙන්නේ මං හිතන්නේ මං දන්සල් 15කට විතර ගියා ඔය දැන් අන්තිම මම හිතන්නේ රෑ අපිට හම්බුණා සෑහෙන අන්තිමට අපිට ගෙදර එන වෙලාවෙත් අපිට හම්බුණා නූඩල්ස් දන්සලා මං හිතන්නේ 12ට විතර ඒවා ගොඩක් ඒවල වීඩියෝස් ඉතින් මෙතන නෑ මේ තියෙන අපි කොළඹ පැත්තට ගියා යද්දි අපිට ඩිජිටල් තොරණකුත් හම්බ වුණා මම හිතන්නේ මේ ගෝල්ඩ් රෝඩ් එක මට මතක විදියට මේ තොරන් දෙකක් විතර හම්බුණා අපි ගියේ මේ කොහෙද ගංගාරාමේ ඒ පැත්තේ තියෙනවනේ මේ වෙසක් කලාපේ ඒක බලන්න අපි ගියා කරගරන් හිටියා ඕගොල්ලෝ ඉතින් බලාගෙන ඉන්න ඔය සුන්දරීව කොළඹ වාගත්ත මේ රාජකාරියට මේ මම ඊට කලින් මම ගියා සුන්දරීව මුණ ගැහෙන්න සුන්දරී ළඟට ගියේ නෙමෙයි මොන වැඩේ බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට පැවසුවා ඉවසන්නය කිය. නින්දා ප්‍රශංසා දෙකම එක වගේ. ඒ මහා කරුණාව සක්කුඩුව ගොඩක් විශේෂයි මොකද මේක බන්ධනාගාර රැඳවියන් හැදුවේ කියලා කිව්වා. ලංකාවේ ඔයාලා සමාජයේ එපා කියලා අයින් කරපු මත්ද්‍රව්‍ය වලට බැරි වෙච්ච හික්මීමක් නැහැ කියන පාතාලයට සම්බන්ධ වෙච්ච අය තමයි මේ වගේ විශාල හික්මීමකින් කරන්න ඕන නිර්මාණය කරලා තියෙන්නේ. මාස 6ක් විතර කිසිම වසංසක් කිසිම මත්ද්‍රව්‍යයක් නැතුව කරපු ඒ මිනිස්සු අතර නිර්මාණය වෙච්ච නිර්මාණය. ඔන්න ඔය විදියට තමයි මම හිතන්නේ තුනකට විතර පස්සේ මම හස්බන්ඩ් එක වෙසක් බලන්න ගියේ 26 ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න ඇති කියලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දෙන්න තව ඔයගලන්ට තියෙන කමෙන්ට්ස් එහෙම දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තමයි කියන්නේ ලයික් හලුවනේ අපි දැන් ගෙදර යන ගමන් හරියටම පාන්දර 12 පහු මම හිතන්නේ එකට කිට්ටුවේ හරිම මහන්සි ළමයි අපි ගෙදර යනවා